ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගත්තහම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඍජුවම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජුවම දායක වන ආයතන ගණනාවක් පිහිටුවලා තියෙනවා. මේ අතරවලින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයනවා, ශ්‍රී ලංකාව තුල ආදායම් උපදවනවා. මෙහෙම ගත්තහම මේ විවිධ ආයතන අතුරින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ විදේශ විනිමය ඉපයීම උදෙසා වැඩියෙන්ම දායක වන ආයතනයක් ගැන අපි කතා කරනවා නම් ඒ ආයතනය අපිට නොපැකිලව නම් කරන්න පුළුවන් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියලා. ඉතින් අපි අද කල්පනා කළේ අපනයන සංවර්ධන මණ්ඩලය මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවෙන ආර්ථික කටයුතු වගේම විදේශ විනිමය ශ්‍රී ලංකාවට රැගෙනීම සඳහා මොන වගේ දායකත්වයක් කරනවද කියන එක ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉතින් අපි මේ සඳහා ආරාධනා කළා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාට මේ DJI Talk වැඩසටහනට අපි උදව්ව පිළිගන්නවා ආයුබෝවන් කියලා. මංගල විජේසිංහ මහතානේ දැන් ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ගත්තහම විවිධ කාලවල විවිධ අයුරින් තමයි අපිට ආර්ථික දර්ශක ගත්තහම හැසිරලා තියෙන්නේ. දැන් ලංකාවේ අපනයන ඔබතුමා පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා දැන් සාම්ප්‍රදායික අපනයන භෝග තියෙනවා, කාර්මික අපනයන තියෙනවා, සේවා අපනයන තියෙනවා. දැන් මේ සියල්ල ගත්තහම ලංකාවේ ආර්ථිකයට මොනතරම් දායකත්වයක් කළා තියෙනවද සහ දැන් මේ අද මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ දායකත්වය දක්වලා තියෙන තැන කොහොමද තියෙන්නේ? බොහොම ස්තුතියි ලංකාවේ හඳුන්වා දීමට. විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ගැන කතා කරනකොට අපි නිතරම කතා කරන ආර්ථික දර්ශක. ඒ අනුව ලංකාවට විදේශී විනිමය උපයනකොට අපනයන අංශයේ දායකත්වය 60%ක 65% ප්‍රමාණයක් වෙනවා. මොකද කවුරුත් දන්න දෙයක් තමයි ලංකාවට විදේශී විනිමය ලැබෙනවා. අපනයන ආදායම, සංචාරක ඉපයීම හා විදේශ ප්‍රේෂණ. ඒ අනුව අපනයන ශ්‍රේෂ්ඨය තමයි 60%ක 60% ප්‍රමාණයක් නියෝජනය කරන්නේ. එක පැත්තක් ඒක. අනිත් දේ තමයි අපේ දළදේශීය නිෂ්පාදනයෙන් අපනයන අංශයේ දායකත්වය දැනට 19.6%ක්. අපි ඉලක්කයක් තැනක 125කට ගේන එක. ඒකට 119.6ක් කියන්නේ 5%න් එකක් ආර්ථිකයට අපනයන දායකත්වය වෙනවා කියන්නේ දළදේශීය නිෂ්පාදනයේ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. මොකද ලංකාවේ අපනයන ගැන කතා කරද්දී අපිට තියෙන ශේෂ්ඨ දෙකක්. එකක් තමයි අපි කතා කරනවා අපේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම, ඒ වගේ සේවා අංශයේ අපනයන ආදායම. ඒකට ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 78% ප්‍රමාණයක් නියෝජනය කරන්නේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම. 122 ප්‍රමාණයක් අපිට සේවාංශය අපනයන ආදායමක් නියෝජනය කරනවා. එහිදී විශේෂයෙන්ම අපි පහුගිය අවුරුදු කීපය අපිට ගත්තොත් ඇයි ලංකාවේ ආර්ථික වැදගත් වෙන්නේ අපනයන කියලා අපි කිව්වා අපේ දායකත්වයේ අපි දළදේශීය නිෂ්පාදනයට. ඉතින් පසුගිය අපි වසර කීපය බලනකොට විශේෂයෙන්ම අපි උදාහරණයක් වශයෙන් අපි 1.95 ගන්න පුළුවන් අපිට තත්ත්වය. එනකන් 2015 අපි ආසන්න වශයෙන් ගත්තොත් අපි 2015 දී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 13.8යි. අපි මේක 2017 ගන්නකොට අපි ඩොලර් බිලියන 15ක් විතර මට්ටමක් තියෙනවා. අපි 2019 ගත්තා ඩොලර් බිලියන 15ක මට්ටමක්. අපි 2020ට එනකොට අපි 23ට එනකොට අපි ඩොලර් බිලියන 15.1ක මට්ටමක් තියෙනවා. ප්‍රතිශතයක් විදියට ගත්තොත් ඒක වර්ධනය ගත 100%ක්වත් නැහැ. ඒ කියන්නේ අපි දකිනවා පසුගිය කාලෙ මුල්ලේ අපනයන අංශයේ වර්ධනය ගත්තොත් 1%ක හෝ 2% ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් අපි 2015 ඉඳගත්තු 26ට වෙනකම්ම අපි පසුගිය දශකයේ කාලෙ මුළුල්ලේ ලංකාවේ අපනයන තියෙන්නේ ඩොලර් බිලියන 14ක ඩොලර් බිලියන 15ක මට්ටමක. අපි මේක 2024න් පස්සේ මේකේ ප්‍රගතියක් අපි අරගෙන තියෙනවා. අපි මේක 15 කියන සීමාව ඉක්මවා ගිහිල්ලා ඩොලර් බිලියන 16.3ක වර්ධනය 2020 අපි 24 අරන් තියෙනවා. හැබැයි 25 වෙනකොට මේකේ අපනයන ශේෂ්ඨ නව පිටුවක් අපි පසුගිය වසරේ පෙරළුණා. මොකද ලංකාවේ මුල් ලතාවට අපනයන ආදායම ඩොලර් බිලියන 17.3ක මට්ටමකට ආවා. ඒ ඩොලර් බිලියන 17.3ක එනකොට ඒක විශාල වශයෙන් කැපී පෙනෙන මේ සමාජයේ 6ක වර්ධනයක් අපි ගත්ත එක්කම මේක යම්කිසි ප්‍රගතියක් හා අපිට ගමනාන්තයක් තියෙනවා කියන එක. හේතුව අපි දන්න දෙයක් තමයි අපි කතා කරන අපි දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය 100ට මේ වෙද්දී 5ක 6ක ප්‍රමාණයක් තියෙනවා. අපි ගිය වසරේදී අපේ ඒක පුජ්‍යල අපි ආදායම per capita income එක ඩොලර් බිලියන 5000ක මට්ටමකට ආවා. ඒ වගේ අපනයන ආදායමෙත් තියෙනවා අපිට per capita export income එක. අපි ගිය වසරේ ඒක 830යි. අපි ඉලක්කය තමයි 1505කට යන එක. ඒ අනුව ගත්තොත් අපිට
හැම ශ්‍රේෂ්ඨයක අපි සැලසුම්ගත වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේ ලංකාවේ දැන්ට ගොඩාක් අයගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියට අපි ලංකාවේ විදේශ විනිමය ගැන කතා කරනවා නම් අපරාණ ශ්‍රේෂ්ඨය ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි. ඒ අනුව නව රජයේ බලාපොරොත්තු අපේ විශේෂ ඉලක්කය විශේෂ අපරාණ සංග්‍රහ අමාත්‍යාංශ අපි වැඩ කරන්නේ කර්මාන්ත විසයකට අමාත්‍යාංශයත් එක්ක. එහිදී අපේ ඉලක්කය තමයි අපරාණ ශ්‍රේෂ්ඨයේ රජයේ ප්‍රමුඛතම කාර්යක සලකලා හැම නිෂ්පාදකයෙක්ම අපරාණ කරුවෙක් බවට පත් කර ගැනීම වැඩපිළිවෙලක් අපි තමයි දැන්ට දියත් කරමින් ඉන්නේ. යන අපි දැන්ට තියෙන වර්ධනය ගත්තොත් මේ වසරේදී අපේ මේ වසරේ ඉලක්කය තිබ්බා මුලින්ම ඩොලර් බිලියන 20කට එහා මට්ටමට යෑම. නමුත් මැද පෙරදිග හා තියෙන තත්ත්වෙත් එක්ක අපි සැලසුම් කරලා තියෙනවා මේක ඩොලර් බිලියන 19 සීමාව ඉක්මවා යා යුතුයි කියලා. ඩොලර් බිලියන 19ක් කියලා කියන්නේ ගත්තොත් අපි 15 සීමාව නේද යන්නේ. තාහිල වර්ධනයක්. ඒ අනුව පසුගිය මාස 3 මුල් කාර්තුවේදී ලංකාවේ අපරණ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4,403ක් ඒ කියන්නේ මිලියන 4,403ක ප්‍රමාණයක් වර්ධනය වෙලා තියෙනවා. එහිදීත් වෙළඳ භාණ්ඩ අපරණ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3,460කුත් සේවාංශයේ මිලියන 942ක් වාර්තා වෙලා තියෙනවා අපරණ ආදායම වර්ධනය. එන මුල් කාර්තුව අපිට කියන්න පුළුවන් මැද පෙරදිග මේ ප්‍රශ්න තියාගෙන වුණත් දිත්ත ප්‍රශ්න ඒව මැද පෙරදිග ප්‍රශ්න හැම දෙයක්ම තියාගෙන අපි මුල් ලතාවට ඇමරිකානු ඩොලර් මිලියන 4,403 ඉක්මවා තියෙන මුල් කාර්තුවේදී. ඒ අනුව අපි මේ අවුරුද්දේ ඉලක්කය තමයි ඩොලර් බිලියන 19කට යෑමට 8%ක 10%ක අපරණ වර්ධනයක් මේ වසරේ වාර්තා කරන අපේ ඉලක්කය තියෙනවා. ඒ වෙනින් අපේ සැලසුම්ගත වැඩපිළිවෙල රාශියක් මේ අවුරුද්දේ අපි ඉෂ්ට කරන්න තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ කියන්නේ දැන් අර 100ට එක බැගින් වර්ධනය වේගන අප 108ක් දක්වා වර්ධනය කරනවා කියන එකද? ඒක තමයි අපි ඉලක්කය. ඒකට අපි ඒ ගමනට අපි යන්න දැන් සැලසුම් කරලා තියෙනවා. අපි ගමනට ආය යුතුයි. ඔතන ඔබ කියපු ඉලක්කයන් දැන් සපුර ගන්න දැන් ඔබ කිව්වා 24න් පස්සේ කියන්නේ වෙනමම වර්ධනයක් අපි දුටුවයි කියලා දැන්. ඒ මොනවද ඔබලා සිද්ධ කළේ මේ ශේෂ්ත්‍රය වෙනුවෙන් එතකොට මේ වගේ වර්ධනයක ලබා ගන්න? ඇත්තටම ලංකාවේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. මම හිතන්නේ මේ අපි සියලු දෙනාට මේක වැදගත් ප්‍රශ්නයක් වෙයි. අපරාණ ශේෂ්ත්‍රයේ නව පිටුවකට යෑමට මොකද තියෙන සැලසුම් අරන් තිබෙ මොකක්ද? ඒක විශේෂයෙන් මිස්තුතුවන්ත වෙන වර්තමාන රජයට රජයේ අපරාණය කියලා කියන ප්‍රමුඛතම කාර්යයක්. අපි ආර්ථික සැලසුම් කරද්දී අපරාණය තමයි විශාල වශයෙන් අපි අරන් තියෙන ප්‍රමුඛතම කාර්යයක් හැටියට. ඒ අනුව තමයි අපි ඩොලර් බිලියන 36ක අපි ඉලක්කයක් තියෙන අවුරුදු 5ේදී. ඩොලර් බිලියන 15ක මට්ටමක 36කට ගේනවා කියනකොට ගොඩක් අයට ගැටලුවක් තියෙනවා. මොකද අපි හැදිලා තියෙන අවුරුදු දැන්ට 10ක් 32 14ක 15ක. හැබැයි 36ක් කියන්නේ ඉලක්ක සපුරා ගන්න පුළුවන්ද? ඒක නැත්නම් මේක ඉලක්කමට කියන වචනයක් විතරද කියලා. අපි හැබැයි ප්‍රායෝගිකව අපි ඔප්පු කරලා තියෙනවා. පසුගිය අවුරුදු දෙක ඇතුළත මේ කාල සීමාව තුළදී මේ 106ක වර්ධනයක් අපි ගිය අවුරුද්දේ අරගෙන තියෙනවා 25 වසරේ. ඒ වගේම මේ අවුරුද්දේ මම කිව්වා 108ක වර්ධනයක් ගන්න. ඒ වෙනුවෙන් ලංකාවේ සැලසුම්ගත වැඩපිළිවෙල රාශියක් ගත්තා. මම ඒ දීපුත් මට කියන්න අපි 2025 වසරේ විතරක් අපේ සංග්‍රහ මණ්ඩලයේ වැඩසටහන අපි 122ක් රට පුරා අපි දියත් කරලා තියෙනවා. වැඩසටහන 122ක්. ඒ වැඩසටහන 122 ඔස්සේ අපි ග්‍රාමීය මට්ටමට යන එක, අලුත් එක්ස්පෝර්ටර්ස්ලා හදන එක, විදේශ වෙළඳපොළට යන එක වාස් රාශියක් අපි කරලා තියෙනවා. ඒක ප්‍රධාන දෙයක් ඔබතුමාට මම කියන්නම්. මේක මම හිතා හැරවුම් ලක්ෂ කිව්ව සාධාරණයි. අපි අපනයන සංවර්ධන අමාත්‍ය සභාව අවුරුදු 28කට පස්සේ ගිය වසරේ ජනවාරි මාසේ 27 වෙනිදා 2025 අපි නැවත ප්‍රතිස්ථාපනය කරා. මේ අපනයන සංවර්ධන අමාත්‍ය සභාව කියන්නේ මොකද්ද? ඇත්තටම අපනයන සංවර්ධන මණ්ඩලය පටන් ගත්තට පස්සේ 1979 මේ අපනයන සංවර්ධන අමාත්‍ය සභාව ඉතාම වැදගත් දෙයක්. මොකද මේ හරහා තමයි රටේ ප්‍රතිපත්තිමය තීරණ අපි ගන්නෙ. එහෙනම් 92කින් පස්සේ සැප්තැම්බර් මාසේ 12න් පස්සේ අවුරුදු 28කට පස්සේ මේක රැස් වෙලා නැහැ කියලා කියන්නේ අපි දකිනවා ඒක තාමත්ම අඩුවක් හැටියට. ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න අනපනත් වූ නව යෝජනා ඒක ප්‍රමාණවත් නැද්ද? ඒක ප්‍රමාණවත්. නමුත් අපිට ඉලක්කයක් තියෙනවා ලංකාවෙන් බිලියන 36කට යනවා නම් අපිට තියෙන අඩුපාඩු මොනවද? අපි මොන ගමනාන්තයේද යන්නේ? ඒ වගේ අපි අංශ රාශියක් අපි දකින්නේ හැටියට අපි අපනයන කරුවෝ එනත අපනයන සංග්‍රහ මණ්ඩලය එහෙම නැත්නම් වාණිජ්‍ය මණ්ඩල අපි දකිනවා. හැබැයි මේ ඉෂ්ට කරගන්න පුළුවන් අපිට මේ සභාව හරහා. මොකද මේ සභාව රැස් වෙන ලංකා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපරාණ ශ්‍රේෂ්ඨ සියලුම අමාත්‍යවරුන්ගේ එකතුවෙන් විදේශ කටයුතු ඇමතුමා ඉන්නවා, වෙළඳ කටයුතු ඇමතුමා, කර්මාන්ත ඇමතුමා, ඒ වගේම කෘෂිකාර්මික වගේ හැමදෙරක එක්කව වෙලා අපි අවශ්‍ය කරන කාරණා කතා කරනවා. එදි මම ඒකෙදි ප්‍රවේශය කියන්න ලංකාව. මොකද්ද මේ අපරාණ සංග්‍රහ අමාත්‍ය සභාව කියලා කියන්නේ? අපි දැන් අපි අපි කාර්තුමය වශයෙන් අපි දිනපතා අපි අපරාණ කරන හම්බෙනවා. ඔවුන්ගේ අපි ගැටලුවට අපි දිනපතා අපිට අපි අවශ්‍ය කරන පහසුකම් ලබා දෙමින් ඉන්නවා. හැබැයි මාසික කාර්තුමය වශයෙන් අපි තියෙනවා එක්ස්පෝර්ටර්ස්ලාගේ හමුවක්. අපි කියන එක්ස්පෝර්ටර්ස් ෆෝරම් කියලා. එහිදී
ඔවුන්ගේ තියෙන දෛනික ගැටලුවට අපි විසඳුම් ලබා දෙමින් තියෙන උදාහරණයක් වශයෙන් අවශ්‍ය කරන මාර්ග ප්‍රස්ථාංශකරණ වෙන්න පුළුවන්, නැත්නම් විදුලි බලය සප්ලයි කිරීම වෙන්න පුළුවන්, නැත්නම් රෝ මැටීරියල් ඉම්පෝට් කිරීමක් වෙන්න පුළුවන්, නැත්නම් අවශ්‍ය කරන තත්ත්ව සාධක ලබා ගැනීම. ඒ වගේ අපි ඒවා කරන්නේ මිනිස්ට්‍රීස් මට්ටමේ කරනවා අපි. ඇමතුමාලා ගැන සාකච්ඡා කරනවා. හැබැයි එතනින් ඔබට ගිහිල්ලා අපට අවශ්‍ය නම් තව ලංකාවේ අපරාණේ වැඩි දියුණු කරන්න සමහර ශ්‍රේෂ්ඨ ඔස්සේ අට දැනට තියෙන රජයේ තියෙන නීතිම රාමයට යන්න බැරි නම් ඒ දේවල් අපි කතා කරන අපරාණේ රාම සභාවේදී. උදාහරණයක් ඔබතුමාට කියන්නම්. අපි 2025 ජනවාරි මාසයේ මුල් අපරාණ සංඝ අමාත්‍ය සභාවට දැම්ම අපි යෝජනා රාශියක්. ඒකේ එක යෝජනාවක් තමයි අපි දැම්මේ ලංකාව. අපේ ලංකාවේ තියෙන අපරාණේ වැඩි දියුණු කරන්න ඕන. විශේෂයෙන්ම ඇමරිකාවේ ජනපදයේ තීරුබදු ප්‍රතිපත්තිත් එක්ක අපි අප්‍රේල් මාසෙ දකින්න කවුරුත් ලංකාවේ තම අතරන තත්යකට ආවා. මොකද ලංකාවේ අපනායන වලින් 125 ප්‍රමාණයක් ඇමරිකාවේ ජනපදයට, එහිදී විශේෂයෙන්ම ඇඟලුම් 140ක් වෙන ඇමරිකාවේ ජනපදයට. ඒ අනුව වැඩි ප්‍රමාණයක් අපිට දායකත්වයක් ලැබෙන හින්දා අපි මේ ආපු ගැටලුවත් එක්ක අපි යම්කිසි අවනිශ්චිතතාවයකට ආවා. හැබැයි අපිට පුළුවන් නම් තව රටවල් කීපයකට අපනායන වැඩි දියුණු කරන්න. ලංකා අපනායන බාස්කට්ට වැඩි වෙනවා. ඒ හින්දා අපි යෝජනා කරා නව තීරුබදු ගිවිසුම් රාශියකට ලංකාවේ ආයුතුයි. තීරුබදු හෝ අපිට තියෙන එක ප්‍රොඩක්ට් මත සම්බන්ධ වෙච්ච ගිවිසුම් රාශියකට. ඒ අනුව ඒ කමිටුවෙන් තීරණය කරා ඉතා ඉක්මනින්ම නව කමිටුවක් ලැස්ති කරා. දැන්ට ඒ කමිටුව වැඩ කටයුතු කරමින් ඉන්නවා. දැන්ට තියෙන ගිවිසුම් සාකච්ඡා කිරීමටත් ඒ අනුව ලංකාවට වාසිදායක නව ගිවිසුම් වලට යෑමට. ඒකද මොන රටවල් සමගද කියන එක මූලික අදහසක් තියෙනවද? තියෙනවා. මොකද අපේ ඉලක්කය තමයි ලංකාව. අපි අපේ සැලසුම් හදනකොට මම ඒකෙදි විශේෂයෙන්ම අපි වෙළඳපොළ ටාගට් කරනවා. මොකද ලංකාවේ අපනනේදී 125 ප්‍රමාණයක් ලැබෙන ඇමරිකාවේ ජනපදයේ 123 ප්‍රමාණයක් ලැබෙනවා අපේ යුරෝපීය රටවල් වලින්. ඉතින් අපේ ඉලක්කය තමයි ඉස්සරහට අපනනේ වැඩි දියුණු කරන්න විශේෂයෙන්ම අප්‍රිකානු රටවල්, ආසියානු කලාපයේ රටවල්, හා මැද ප්‍රදේශ කලාප රටවල්. ඒ රටවල් ඉලක්කගත කරගෙන අපි බලාපොරොත්තු වෙන අලුතින් ගිවිසුම් වලට යා යුතුයි. ලංකාවට වාසදායක මට්ටමේ. ඒ අනුව දැන් මේ කමිටුව දැන් සකස් කරමින් ඉන්නවා. එක කාරණයක් ඒක. දෙවෙනි කාරණේද ලංකා කියන්න පුළුවන් සමහර භාණ්ඩ අපි ආනයන කිරීමේදී විශේෂ එක්ස්පෝර්ටර්ස්ලාට යම්කිසි තීරුබදු වලට ගෙවන්න සිදුවීමක් තිබ්බා. ඉතින් අපනයනයට සම්බන්ධව ඉම්පෝර්ට් කිරීමේදී අවශ්‍ය තීරුබදු අයින් කිරීමට අපි සමහර දිශා නරන් තියෙනවා. ඊට අමතරව තාගත්තොත් අපි අපේ විශේෂයෙන්ම කවුරුද කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ඉදිකිරීම ශේෂ්ත්‍රය ලංකාවෙන් ඔබට ගිහිල්ලා අපි අපනයන කරනවා. කන්ස්ට්‍රක්ෂන් කරනවා. හැබැයි උන්ට ගැටලුවක් තිබ්බා 2022 පස්සේ විශේෂයෙන්ම ආර්ථික අර්බුදයෙන් පස්සේ ඔවුන්ට ජාත්‍යන්තරව තරම් කරන්න බෑ. සමහර බිඩ් බොන්ඩ් දෙන්නේ ඩොලර් මිලියන 1කට. මහ බැංකුව අවසරයක් දුන්නේ නැහැ. ඉතින් ඔවුන්ගේ ඉල්ලීමක් තිබ්බා මහ පරිමාණයේ ව්‍යාපෘතිවලට යාම සඳහා ඩොලර් මිලියන 5ක විතර අපිට දෙන්න කියලා බැංක් ගැරන්ටියක්. එතකොට ඒ කමිටුවේ තීරණය කරා මහ බැංකුවත්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒක රිවිව් කරලා අප්‍රූවල් එක දෙන්න. මම හිතන්නේ මේ මට දීලා ඉවරයි වෙනකොට. ඒ වගේම බලාපොරොත්තු වෙන අය කමිටුව හරහා දැන්ට දැවෙන ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්න වලට ප්‍රතිපත්තිම තීරණ අපි ගන්න. ඉතින් වැදගත්ම තීරණයක් තමයි අපි මුල් වතාවට කරේ. මේ තියෙන හඳුනාගත් අපිට තියෙන අඩුපාඩුව අපරාණ සංවර්ධන අමාත්‍ය සභාව නැවත ප්‍රතිස්ථාපනය කිරීම. එක කාරණයක් ඒක. දෙවෙනි කාරණේ ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉලක්ක වලට යෑම සඳහා දැන්ට තියෙන අපිට බහණ්ඩ ඇද්ද? නැත්නම් අපි නව බහණ්ඩ වලට යා යුතුද? ඒ අනුව අපි සැලසුම් කරලා තිබ්බා. ශ්‍රී ලංකාවේ දැන්ට තියෙන සාම්ප්‍රදායික අපනයන් ඔබට ගිහිල්ලා නව්වේ බහණ්ඩ වලට අපි යා යුතුයි. ඒ වෙනුවෙන් අපි ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2025 වසරේ අප්‍රේල් මාසයේ ඉඳන් ඒක තේරුම් ගන්න පුළුවන්. අප්‍රේල් මාසයේ ඉඳන් පසුගිය මාස දැන් අවුරුද්දකට කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ සිටින සියලුම අපනයන සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් හා ගැනුම්කරුවන් රජයේ ඉහළ නිලධාරීන් එක්කහුව වෙලා විශේෂම ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහායකය ඇතුව ඒ සැලැස්ම සකස් කරලා ඉවරයි. ඒකට කැබිනට් අප්‍රූවල් කරලා හම්බුණා සති දෙකකට පස්සේ අපි මේක ජූනි මාසයේ දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේක තමයි රටේ ආර්ථික අපනයන සැලැස්ම. ඉතින් මේ සැලැස්මට සියලුම අමාත්‍යාංශ, සියලුම රාජ්‍ය සේවය, ඒ වගේ ලංකාවෙන් ඔබට ගිහපු සියලුම තානාපතිකාර හැම කෙනෙක්ම මේ සැලැස්ම සාර්ථක කරගන්නට සහාය දිය යුතුයි. දැන් කොහොමද දැන් අපනයන සංවර්ධන මණ්ඩලයේ කාලෙන් කාලයට මේ අපනයන ක්‍රමෝපායන් හදනවනේ අවුරුදු 2කට 3කට 5කට එහෙම. දැන් මේ ක්‍රමෝපාය අවුරුදු කීයක් ටාගට් මේක අපි ඉලක්ක කරන 2026 2030 ඩොලර් බිලියන 36කට රට අරන් යෑමේ සැලැස්ම. ඒක එක. ඒ වෙනුවෙන් තමයි අපි සැලැස්ම දැන් සකස් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි ගොඩාක් යෝජනා තියෙන අපේ අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම, ඒ වගේ භාණ්ඩ විවිධාංගීකරණය කිරීම, ඒ වගේ රාශියක් මේකදී උත්සාහ කරන මම තව පොඩ්ඩකින් කතන්දරේ කියන්න ඒ සම්බන්ධ විස්තරයක් කළ යුතුයි. ඒ වෙන ඊළඟ කාරණේ තමයි අපි මුල්ලතාවට ලංකාවේ තියෙන සියලුම තානාපති කාර්යාලවලට අපි ඉලක්කයක් ලබා දුන්නා. ඒකත් අර අපේ සංගঠন අමාත්‍ය සභාවේ. මොකක්ද ඉලක්කය? අපගේ ලංකාවේ අපනයන කාර්ය ලංකාවෙන් ඔබට ගිහිල්ලා වැඩ කරනකොට
ඔවුන් ලංකාවේ අපනයන ශේෂ්ත්‍රය වැඩි දියුණු කළ යුතුයි. ඒ අනුව විදේශ වෙළඳපොළ තුළදී ලංකාවේ භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම සඳහා අපි ඒ හැම රටකම ඉලක්කයක් ලබා දීලා ඒ ඉලක්කය ඔවුන්ගේ අපි මාස් පතා අපි ඒක ඉවැලුවේට් කරනවා. අපි අපනයන සංඝ අමාත්‍ය සභාව ඔවුන්ගේ ප්‍රගතිය අපි ඉදිරිපත් කරනවා විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක. මෙන්න මේ රටින් මෙච්චර අපනයන ආදායමක් වර්ධනයක් වෙලා තියෙනවා කියන එක. ඒක තමයි වැදගත්. ඒ ඉලක්කම අපි අපනයන සංඝ අමාත්‍ය සභාවට අරගෙන සියලු වාණිජ මණ්ඩල හා ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමට අපි ඉලක්කය ලබා දෙමින් තියෙනවා. ඉතින් මේ ඉලක්ක කියන එක ලංකා අපි පහළ ඉඳන් උඩට උඩ ඉඳන් පහළට හැම ශ්‍රේෂ්ඨයකම අපි විනිවිද භාවයෙන් යුක්තව අපි බෙදලා දීලා තිනවා. ඒ බෙදීමට තියෙන බාධා තමයි අඩු කරගනිමින් යන්නේ. දැන් උතෙන්ට මම තව ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් ඔය දැන් අපනයන විවිධාංගීකරණයක් ගැනත් ඔබතුමා කතා කළා, නව ප්‍රතිපත්ති සැලසුම් ගැන කතා කරා. එතකොට දැනට බොහෝ වෙලාවට තියෙන දැන් මේ ඩිජිටල් ආර්ථිකයකුත් තියෙනවා. දැන් අපනයන සඳහා මාර්ගගත ක්‍රමයට නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. දැන් eBay වගේ එකක් ගත්තොත් ඒ තුලින් අපනයන ආදායම උත්පාදනය කරන තරුණ තරුණියන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒතර මේ අයගේ සහයෝගය ලබා ගන්න අදහස් කළා නැද්ද උතෙන්ට? තියෙනවා. ඉතින් වැදගත් ප්‍රශ්නයක්. දැන් ලංකාවේ අපනයන වැඩි දියුණු කිරීමේදී අපේ ශේෂ්ත්‍ර රාශියක් තියෙනවා. එකක් තමයි දැන් අපි උදාහරණයක් වුවොත් තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රය. දැන් ලංකාවේ අපනයන ආදායමෙන් විශේෂ සේවා අපනයන ආදායමෙන් ලොකු කාර්යභාරයක් කරනවා. පසුගිය මාස 3ට විතරක් අපි අරන් ලොකු ආදායමක් ඒ ශ්‍රේෂ්ඨයෙන් විතරක් ඩොලර් මිලියන 450ක ප්‍රමාණයක් ඩොලර් මිලියන විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා. ඒකට ගිය වසරේ දායකත්වයක් හම්බුණා ඒ ශ්‍රේෂ්ඨයෙන් විතරක් ඩොලර් මිලියන 1700ක්. ඒකට මේ ශ්‍රේෂ්ඨ ගොඩක් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් මේකේ නිරත වෙලා ඉන්න රැකියාවල. විශේෂයෙන්ම ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ භාණ්ඩ ප්‍රවර්ධනය කරනවා, වැඩි දියුණු කරනවා. ඒ වෙනුවෙන් අපි වැඩසටහන් රාශියක් අපේ සංග්‍රහ මණ්ඩලයේ විතර ඔවුන්ගේ දායකත්වය අපි හඳුනා දෙමින් තියෙනවා. ඉතින් ඊටමත් වැදගත් කොටසක් උන් කාර්යභාරයක් ඉෂ්ට කරමින් ඉන්නවා. ඒ කියන්නේ අපි හැම දිනෙකම එක්කහුව වෙන්න මේ අපලයන් ශේෂයේ ප්‍රගමණයට. ඒ ඉඳ උන්ගේ කාර්යභාරය වැඩි. ඊට අමතරව ලංකාව මට දායකයෙක් කියන්න බැරුණා. අපි ගිය වසරේ ගත්ත හොඳ ඩිසිෂන් එකක් තමයි ශ්‍රී ලංකා එක්ස්පෝ කියන වැඩසටහන ලංකාවේ තියන්නේ. අපි 2012න් පස්සේ ශ්‍රී ලංකාවේ එක්ස්පෝ කියන වැඩසටහනක් ලංකාව කරලා නැහැ, එක්සිබිෂන් එකක් කරලා නැහැ. මොකද අපි මාසිකව අපි අපේ අපරණ කරුවෝ ලංකාවේ එක් ප්‍රදර්ශනවල අපි සහභාගී කරනවා. හැබැයි ලෝකේ ඉන්න හොඳම ගැනුම්කරුවෝ ලංකාවට ගෙන්න ගැනීම වැඩපිළිවෙලක් අපි පහුගිය අවුරුදු 15 තිබිලා නැහැ. එනවා අපි ලබන වසරේ මේක සැලසුම් කරලා තිබුණේ මේ ජූනි මාසේ 18 21 අපි සිළු සැලසුම් කරලා ඉවර කරලා තිබුණේ. මේ මැද ප්‍රදේශයේ තියෙන යුදමය කලාපේ තොත්තත් එක්ක අපි පොරින් ගොඩක් අපේ තානාපති කරන ඉල්ලීමක් කරා. පුළුවන් නම් මේ ප්‍රදර්ශනය තව මාස කිහිපයකට කල් දාන්න කියන එක. මොකද අපේ මේක ඉලක්කයක් තිබ්බා හැම රටකින්ම අපිට ගැනුම්කරුවෝ ගේන්න ඕන කියලා. අපි ඉලක්කයක් දීලා තිබ්බා. හැම රටකින්ම හැම කලාපකින් ගේනකොට ඒක රටවල ටාගට් එකක් තියෙන මොන අපනයන කරුවන්ද ගේන්නේ? ඒ අපනයන කරුවෝ සැලසුම් මොනවද? ඉතින් ගිය වසරේ අපි සැලසුම් කරා. විශේෂයෙන් රජයේ මට්ටමට විශාල මුදලක් අපනයන සංග්‍රහ ශේෂ්ඨ ලබා දීමු නම් මේ ගිය වසරේ අයවැය වුණොත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා එක්ස්පෝ වැඩසටහන ක්‍රියාත්මක කරන ඩොලර් මිලියන ශ්‍රී ලංකාවේ රුපියල් මිලියන 450ක් ප්‍රමාණයකට ලබා දුන්නා. ඒ අනුව තමයි සැලසුම් කරේ මේක අපි ලබන වසරේ ජනවාරි මාසේ 14 17 තියෙනවා BMICH එකේ ලංකාවේ අපනයන කරුවෝ 650කුත් ශේෂ්ඨ 24ක් ඔස්සේ හා එයාක විදේශීය ගැනුම්කරුවෝ 100කටත් අපි ආර්දනය කරා විශේෂයෙන්ම ගොවිතැන තාක්ෂණයත් එක්ක එන්න කියන එක 750ක් ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙන ලංකාවේ තියන්නේ. ඊට අමතරව ආයෝජක සමුළුවක් අපි ලංකාවේ තියෙනවා. මේකට සමගාමීව ඒ වගේ ලංකාවේ අපනයන කරුවන්ගේ භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමට B2B meeting, product display, fashion show ඒ දවස් තුනේ ලොකු වැඩසටහනක් ලංකාවේ කරනවා. ඒකේ මේකේ ඉලක්කය උනේ ලංකා ගිය වසර ගත්ත සැලසුම් වල ඒක ලංකාවේ තියෙන භාණ්ඩ එළියට පෙන්වන්න බෑ අපි. ලංකාවේ තියෙන ගැටලුවක් තමයි අපි යන්න පිරිසක් තමයි පෙන්වන්නේ. ඒකට මේක පෙන්න ගන්න හොඳම හැකියාව තමයි ලංකාවේ ප්‍රදර්ශන තියන්න ඕනේ. ඒ ලංකාවේ තියෙන භාණ්ඩ වලටයි ගොඩක් කට්ටිය කැමති. අපේ තියෙන භාණ්ඩ වල තියෙන ගුණාත්මක භාවය, අපේ තියෙන ගොඩක් වල තියෙන ක්වොලිටි ලෙවල් එක හැම දෙයක්ම ලංකාවේ භාණ්ඩ වල තියෙන. හැබැයි මේක විදේශීය ගැනුම්කරුවන්ගේ දැනගන්න ඕනේ. ඒ හින්දා තමයි අපි 1500 ප්‍රමාණයක් ලංකාවට ගේන්නේ ලබන වසරේ. ගෙනල්ලා අපි ඔවුන් මුණ ගැස්සන ලංකාවේ අපනයන කරුවන්ට. එතකොට ඔවුන්ට පිටුහලක් එනවා. තමන්ට හොඳම ගැනුම්කරුවෝ හොයාගෙන ඩිරෙක්ට් සම්බන්ධ වෙලා ලංකාවට විදේශ විනිමය ලංකාවට ගෙනගෙන වැඩසටහනක්. ඒ සැලසුම් ගොඩක් අපේ ප්‍රමාණ ගිය අවුරුද්ද ගත්තා. ඒ සැලසුම් වල ප්‍රගතිය අපිට 2026 වසරේ ඉඳන් අපි බලාපොරොත්තු වෙන ලංකාවට ලැබෙනවා. ඒක තමයි අපි ඉලක්කයක් කර 108ක ප්‍රමාණයකට අපි අඩුම වස්සමින් වර්ධනයක් අපිට ලබා ගන්න ගතිය කියලා. දැන් උතෙන්දි දැන් අපනයන භාණ්ඩ ගත්තාම දැන් අපනයන කරුවෝ ඉන්නවනේ, මහා පරිමාණ අපනයන කරුවෝ ඉන්නවා. නමුත් අපනයනය කරන්න සුදුසු මට්ටමේ භාණ්ඩ නිපදවන තව සුළු මට්ටමේ නිෂ්පාදකවරු ඉන්නවනේ.
එතකොට ඒ අය මේකට සම්බන්ධ කරගන්න ක්‍රමවේදයක් කල්පනා කළා නැද්ද? ඔබතුමා ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ලංකාවේ දැන්ට අපනයන ගැන කතා කරොත් අපි අපනයන කරුවන්ගෙන් 10% ප්‍රමාණයක් සමස්ත අපනයනයෙන් 91% ප්‍රමාණයක් නියෝජනය කරනවා. අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය දැන් අපනයන 10%කට අඩුයි. ඒ අනුව අපිට බලාපොරොත්තුම ජාතික අපනයන සංගঠন සැලැස්මෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ දායකත්වය 25%කට 2030 දී කියන එක. එහිදී විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් කියන්නේ කවුද? විශේෂයෙන්ම අපි අයත් වෙන කර්මාන්තා විෂයක අමාත්‍යාංශයේත් මූලික ඉලක්කය තමයි මේ නිෂ්පාදකයෙකු අපනයනකරු බවට පත් කිරීම. විශේෂයෙන්ම ඇමතුමාගේ ඉලක්කයක් තියෙන එක. යනු නිෂ්පාදකයෙකු අපනයනකරු පත් කිරීම සඳහා අපි වැඩසටහන් රාශියක් අපි අරගෙන යනවා. සමහර තැන්වලදී ලංකාවට අමාරුයි. විශේෂයෙන් අපි ලංකාවේ සිටියම ගත්තොත් සමස්ත අපනයනකරුවන්ගෙන් 81% ප්‍රමාණයක් කියන්නේ බස්නාහිර පළාතේ. කොළඹ, ගම්පහ. කළු ප්‍රමාණය අඩුයි. මේකෙන් කුරුණෑගලට යනකොට ඉන්නේ තාඩු ප්‍රමාණයක්. හැබැයි අපි ගියොත් ඔතනදී යාපනයේ ප්‍රදේශයට අනුරාධපුර පොළොන්නරු ගති තාම අඩු ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් අපේ ඉලක්කය තමයි වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය මට්ටමින් තව අපනයනකරු හදන්න වෙනවා. එහෙනම් අපි ඉලක්කයක් ලබා දෙන දිස්ත්‍රික්ක මට්ටම් වලට දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රාදේශික මට්ටමින් අලුතෙන් 10 දෙනෙක් හැම ප්‍රාදේශික කොට්ටාස මට්ටමින් හැදිය යුතුයි. අපි ඉලක්කයක් ලබා දීලා තිනවා. ඒ හැදුවට පස්සේ ඔවුන්ට පුළුවන් අවශ්‍ය කරන ඒ සහයෝගය අපි දැන් දෙමින් ඉන්නවා. කොහොමද අපනයනකරු හඳුනගන්නේ? විශේෂයෙන්ම ගත්තොත් ඔය එතනදී අපි වැඩසටහන් රාශියක් අපි කරන ලංකාව පුරාම ගිය වසරේ විතරක් ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් ප්‍රධාන අමතර 104ක් කරලා තියෙනවා. 5100කට වැඩි ප්‍රමාණයක් අපි අලුතෙන් හඳුනගෙන තියෙනවා මේ ශ්‍රේෂ්ඨට එන්න පුළුවන්. ඒකෙන් 3000 ප්‍රමාණයක් අපි දැන්ට පිළිත කරලා අරගෙන තියෙනවා. මෙයාට පුළුවන් ඉදිරියේදී නව අපනයනකරුවෝ බවට පත් කර ගැනීම සඳහා වැඩ පිළිවෙලා. ඒ අනුව අපි මොකද ලංකාවේ ගත්ත පොළොන්නරු ඉන්න අපනයනකරුවෝ 5 දෙනායි. දිස්ත්‍රික්ක මැදි. නඩුමත දිස්ත්‍රික්කේ අඩු 100ක් අපි හදන්න ඕනේ. හැබැයි මුලින්ම 100 එකට එන්න බැරි වෙයි. එතන මහා පරිමාණයක එතන කෙනෙක් හදලා එයාට මූලිකව බඩු දෙන්න අපනයන කරන්න පුළුවන් මූලිකව ලංකාවේ මට්ටමේ. මොකද භාණ්ඩ වල ක්වොලිටි වැඩි වෙනවා, හඳුන ගැනීම වැඩි පිළිවෙල වෙනවා. ඒ හැදුනට පස්සේ දෙවෙනියට පුළුවන් වුන්ට විදේශ වලට යන්න. යන අපනයන සංගঠন මණ්ඩලයේ විදියට අපි මහා පරිමාණ ව්‍යවසායක වැඩි දියුණු කරන්න නව අපනයන කර හඳුන ගැනීමත් වැඩි පිළිවෙල රාශියක් අපරගෙන යනවා. අපි ළඟදී ලංකාවේ වැඩ පිළිලක් තිබ්බ ලංකාවේ අපනයන සංගঠন මණ්ඩලයේ විදියට මුල්ලතට අපි මේක කරේ. අපි හඳුනගත්ත ලංකාවේ දෙන හොඳම සමාගම් 100. ඒක තමයි ප්‍රාදේශීය මට්ටමේ තව වැඩි කරන අපනයනේ ලොකු මට්ටමේ වැඩි කරනවා. හොඳම සමාගම් 100. හැබැයි මේ 100 දී දැනට අපනයන්ට නිරත නොවි තියෙන 100ක් හොය තෝරගත්තේ. ඕන්ට අපි දුන්නා දැනට තියෙන ලංකාවේ පහසුකම් අපනයන කරන්න. මොකද දැනගෙන හිටියේ නෑ ලංකාවේ අපනයන කරනකොට. මොකද අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ අපි ඉන්නේ මිලියන 21 ජනගහනයට භාණ්ඩ ආනයනය කරලා මේ වෙළඳ පොළට යම්කිසි මාජින් එකක් තියාගෙන භාණ්ඩ විකුණලා ඒ ලාභයෙන් කම්පැනි රන් කරන්න. හැබැයි අපි උන්ට පෙන්වා දුන්නා ලංකාවේ විශේෂ මහා පරිමාණ කර්මාන්තකරුවෙක් විදිහට අපනයන ශේෂ්ත්‍රයට එන්න පුළුවන් නම්. මොකද ලංකාවෙන් ඔබට ගියාට පස්සේ බිලියන 7ක ජනගහනයක් ඉන්නවා. සමහර රටවල් අපිට තාම වාසිදායක මට්ටමේ යන්න පුළුවන්. මොකද අපේ වෙළඳ කිවිසුම් කීපයක් තියෙන කවුරුත් දන්නව අඩු වුණා. අපි ඒක දැනවත් කිරීම කරා. විශේෂයෙන් අපි යුරෝපියන් යුනියන් රීජන් එකට යන්න පුළුවන්. කිසිම තීරුබද්දක් රහිතව ලංකාවේ බහන්න. අපිට ළඟදීන් ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් එක්සත් රාජධානිය විතර ලංකාවට දුන්නා තීරුබද්ද රහිතව බහන්න අපනයනය කරන්න. ඉතින් හොඳ දෙයක්. කවුරුත් දන්නවා අඩුයි එක. ඉන්දියාවට යවන්න පුළුවන් බහන්න තීරුබද්දක් නැහැ. ඒ වගේම අපිට යවන්න පුළුවන් පාකිස්තානට තීරුබද්දු නැහැ. ඒ වගේ මේ දේවල් අපි දැනුවත් කිරීම කරා ලංකාවට එන්න මේ ගිවිසුම් අස්සේ වැඩි දියුණු කරන්න ඕන අපනයනයක්. මොකද බහන්න අපිට ආනයනය කරන්න පුළුවන් තීරුබද්දක් රහිතව බහන්න ලංකාවේ හදන්න පුළුවන්. විශාල ප්‍රමාණයක් රැකියා දෙන්න පුළුවන්. ලංකාවෙන් අපනයනය කරන්න පුළුවන් අරකින් රටවල් වලට තීරුබද්දක් රහිතව. ඒ අනුව විදේශයේ අපේ ලොකු කර්මාන්තකරුවන්ට පුළුවන් වැඩි ලාභයක් මේ හරහා ගන්න. වැඩි රැකියා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න. ඒ හා සමාන අපේ ග්‍රාමීය මට්ටමේ කුඩා හා පරිමාණ ව්‍යවසායකයන්. ඔවුන්ට පුළුවන් මොකද අපි කවුරුත් දන්නේ දැන් ඔවුන්ගේ දායකත්වයේ රටේ දළදේශීය නිෂ්පාදනයේ 52%යි. ග්‍රාමීය මට්ටමේ රැකියා ප්‍රමාණය විශාල ප්‍රමාණයක් දීලා තියෙන අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්. හැබැයි ඔවුන් අපනයන ශේෂ්ත්‍රයට ගේන්න අපිට ඉන්දියාවට ගැන කතා කරලා ඉන්දියාවට සුළු හා මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායක දායක 25%යි. වියට්නාමයේ ගත්ත 23%යි. හැම රටකම 120කට වැඩි. අපි අපේ රටේ 10%යි. එහෙනම් මේ 10 කියන කොටස 25කට ගේම සඳහා අපි වැඩ පිළිවෙල රාශියක් අරගෙන තියෙනවා ළඟ. එකක් තමයි උන්ගේ කැපැසිටි ඩෙවලොප් කරන්න වෙනවා. අවශ්‍ය කරන තත්ත්ව සාහිත්‍ය ලබා දෙන්න වෙනවා. ඔවුන්ට විදේශයේ වෙළඳ පොළ කියන හුරු කරන්න වෙනවා. ඒ වගේම දැනුම, ඒ නොලෙජ් එක ඒක අපේ කාර්යභාරය. යන අපි මේ අවශ්‍ය කරන දැනුම දැන් ලබා දෙමින් ඉන්නවා. දැන් මට උතනදී ප්‍රශ්නයක් අහන්න ඕන. දැන් හැම රටක්ම කල්පනා කරනවානේ තමන්ගේ රටේ බාණ්ඩ අපනයනය කරන්න. ඒකෝට හැම රටක්ම කල්පනා කරනවා තමන්ගේ
රටට තියෙන ආනයන අඩු කරගන්න. දැන් උතන ඝට්ටනයක් හැදෙනවනේ. දැන් මේ මැද තැන කොහොමද තීරණය කරගන්නේ? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි කවුරුත් කතා කරන වෙළඳ ශේෂය කියන එක. අපේ රට ඉස්සරහට යන වෙළඳ ශේෂය ධනාත්මක තිබිය යුතුයි. අපේ ආපනයන ප්‍රමාණය වැඩි විය යුතුයි ආනයනට වඩා. හැබැයි මේ දෙක සමගාමී යන්නේ. හේතුව තමයි අපිට අවශ්‍ය කරන භාණ්ඩ ලංකාවේ රෝ මැටීරියල් අමුද්‍රව්‍ය වාගේ දේවල් ලංකාවෙන් 100%ක් හදන්න බෑ. ඒකට ගොඩක් භාණ්ඩ අපිට ආනයන කරන්න වෙනවා අඩුම පිරිවැයත්න වෙළඳපොළ විසින් චීනය හා ඉන්දියාව රටවල් වල. එහෙම අඩු මිලට භාණ්ඩ ගෙනල්ලා ලංකාවේ හදලා තව රටකට අපිට අපනයන කරන්න පුළුවන්. ඒකට පරතරයේ තමයි තියෙනවා ලංකා අපි ආනයන කළ යුතුයි භාණ්ඩ. නැත්නම් ලංකාවක් හැදෙන්නේ නැහැ. අපි වාහන ආනයන කළ යුතුයි. ඒ ලංකාවේ වාහන ආනයන කරන්න ඕන අපිට හොඳ විදේශ විනිමයක් තිබිය යුතුයි. අපි දකිනවා දැන් විදේශ විනිමය සංචිත ප්‍රමාණය වැඩි දියුණුවකදී. ඒකට විදේශ විනිමය සංචිතය වැඩි වෙනවා කියලා කියන්නේ අපේ ඩොලර් රේට් එකට තියෙන බර අඩු වෙනවා. ඊරියාමේ අඩු බර අඩු වෙනවා. ඒ අනුව දැන් අපිට වෙහිකල් ඉම්පෝට් කරන්න වැඩි වෙන්නේ ඇයි ලංකාවේ හොඳ සංචිතයක් අපිට තියෙනවා. හොඳ අපරාධ ආදායමක් ලැබෙනවා. හොඳ සංචාර ආදායමක් ලැබෙනවා. හොඳ විදේශ ප්‍රේෂණ ලැබෙනකොට රජයට බය නැතුව ගන්න පුළුවන් ඕන තීරණයක් අපි තව ආනයන කළ වැඩි කළ යුතුයි. මොකද ආනයන කරද්දී අපි දකිනවා රේගුව මුල් මාස කීපෙට දැන්ට ඩොලර් මේ ලංකාව දැනට මිලියන 940ක් ලබාගෙන ලොකු ප්‍රමාණයක ආදායමක්. ඊට අහිල වර්ධනයක්. ඒ ලංකාවට ආදායම තිබිය යුතුයි. ඒ අනුව තන තීරණය කළ යුත්තේ කියන එක අපි අපනයන වැඩි දියුණු කර ගනිමින්ම ආනයන කළ යුතුයි. හැබැයි වැඩි ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි ලංකාවේ තියෙන නිෂ්පාදනයට. මොකද දීර්ඝ කාලයකට වාසියක් වෙන්නේ මේක ඩොලර් මිලියන බිලියන 15ක අපිට සංචිතයක් හදාගන්න පුළුවන් නම් විදේශ විනිමය අපි කිසිම රටකට යටත් විය යුතු නැහැ. ඕනෑම කරන තීරණයකදී ලංකාවට ස්වාධීන ඕන තීරණයක් ගන්න පුළුවන්. මොකද අපි දකිනවා දැන්ට IMF එකට ඩොලර් බිලියන 2.9කට ගන්න යෑමේදී ලංකාවට තියෙන තීරණ ගොඩාක් තීරණවලට වෙන්න සම්බන්ධ වෙන්නේ IMF එකත් එක්ක. හැබැයි ඩොලර් බිලියන 15ක සංචිතයක් අපි ළඟා කරගන්න පුළුවන් නම් ඒකට ගොඩාක් ලංකාවට ස්වාධීන විදියට තීරණ ගන්න පුළුවන් කිසිම රටකට යටත් නොවි. ඒ අනුව වැඩි ප්‍රසාදයක් වැඩි ප්‍රමාණයක් ලංකාවට ආර්ථික ලාභය ලබා දෙන්න පුළුවන්. ඒ අනුව අපි යෝජනා කරන අපනයන තවදුරටත් වැඩි දියුණු කර ගනිමින් එහා සමානම ආනයන මට්ටමක් කළ යුතුයි. හැබැයි ලංකාවේ භාණ්ඩ හදන්න පුළුවන්කම තියද්දී සමහර භාණ්ඩ ගේමේ ඒක අනවශ්‍යයි. මොකද ලංකාවේ රැකියාව වෙළඳපොළ ආර්ථික කළ යුතුයි. ඒ වගේම තව ප්‍රමාණයක් කියුති සමහර ශේෂ්ඨ තියෙනවා අපනයන කරන වැඩිම ශේෂ්ඨ කීපයක්. විදේශයෙන්ම අපි ගත්තොත් කාබනික ආහාර. දැන්ට ලෝකෙ වෙළඳපොළ ගත්තොත් ඩොලර් බිලියන 143ක දැන්ට මේ වෙනකොට මාකට් එක ඩොලර් බිලියන. ලංකාවක රටක දැන්ට අපි ඩොලර් මිලියන 500 ප්‍රමාණයක් යවනවා. ඒ වාගේ සමහර ඒ ආශ්‍රිත භාණ්ඩ ආනයන අඩු කළ යුතුයි. ලංකාවේ භාණ්ඩ හදන්න පුළුවන්. හදලා විදේශ වලට ගිහිල්ලා වැඩි ප්‍රමාණයක් රැකියාව දීලා ඒක දියුණු කරන්න පුළුවන්. කෙනෙකුට හිතුනොත් අලුතෙන් මට අපනයන ශේෂ්ත්‍රයට එන්න ඕන. මෙන්න මේ භාණ්ඩ තමයි මම නිෂ්පාදනය කරන්නේ. ඔහු තුළ යෝජනාවක් තියෙනවා. මෙන්න මේක තමයි මගේ ක්‍රමවේදය. එතකොට ඒක අරගෙන ඔබතුමාලා ගාවට ආවොත් ඔබතුමා කොහොමද මේ ව්‍යාපාරිකයා ගොඩනගන්නේ? ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒකට අපනයන සංවර්ධන මණ්ඩලයේ අපේ කාර්යභාරයක් තියෙනවා. ඒකත් තමයි අපි අවශ්‍ය කරන දැනුම ලබා දිය යුතුයි. ලංකාවේ තියෙන අපනයන ප්‍රවර්ධනය කළ යුතුයි. රජයට අවශ්‍ය කරන උපදෙස් අපි ලබා දිය යුතුයි. අපනයන සම්බන්ධයෙන් අවශ්‍ය කරන ලංකාවේ ඒ බ්‍රෑන්ඩින් පැත්ත අපි දියුණු කළ යුතුයි. දැන් විශේෂයෙන්ම අපනයන කරුවෙක් නැත්නම් අලුතින් අපේ ව්‍යවසායකයෙක් අපනයන සංවර්ධන මණ්ඩලයට එනවා නම් විශේෂයෙන් අපේ ප්‍රධාන කාර්යාලය තියෙන කොළඹ අපේ ප්‍රාදේශික කාර්යාලය කීපයක් තියෙනවා මාතර කුරුණෑගල ඒ වගේම යාපනය හා මහනුවර ඒ ප්‍රාදේශික කාර්යාල හරහා තායක බලාපොරොත්තු වෙන මේ අවුරුද්දෙම අපේ නැගෙනහිර පළාතේ දැමීමට ඒ ප්‍රාදේශික කාර්යාල ඔස්සේ අපි සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරු ප්‍රාදේශික කට්ටාස මට්ටමින් අපි දැන්ට ව්‍යාප්ත වෙනවා. ඕනෑම කෙනෙකුට පුළුවන් අපනයන සම්බන්ධව අවශ්‍ය කරන සහයෝගය අවශ්‍ය කරන දැනුම අපි හරහා ලබා ගැනීමට ඒ දේවල් අපි ස්වච්ඡාවෙන් දෙන්නේ අපගේ නිලධාරීන් ඉන්න අවශ්‍ය කරන දැනුම ලබා දීලා යම්කිසි කෙනෙකුගේ උනන්දුවක් තියෙනවා නම් අපිට පුළුවන් අපේ ප්‍රාදේශීය මට්ටමේ වැඩවලට යට සම්බන්ධ වෙලා ඒ ඉන්න නිෂ්පාදකයා හෝ අපි ස්වයං රැකියාව කරන කවුරු වුණත් අපි ජාත්‍යන්තර වෙළඳපොළට අපිට අරන් යන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කරන දැනුම කොහොමද යන්නේ අවශ්‍ය කරන පැකේජින් මොනවද මොන මට්ටමේ පයින් පහසු ණය පාස්කම් ලබා ගත යුතුද ඒ ණය පාස්කම් ලබා ගැනීම සඳහා ඔවුන්ට අපි බැංකුත් එක්ක කතා ඉතාම අඩු පොලියට ණය ලබා දීමේ වැඩ පිළිවෙල හදන්න පුළුවන්. ඒකද ඔබතුමාලා අප වෙනවද? නෑ අපිට අවශ්‍ය රෙකමෙන්ඩේෂන් එක දෙන්න පුළුවන් මේ එක්ස්පෝර්ටර් කෙනෙක් මේ සභාවේ දිටිය කියන එකට. ඒ අනුව බැංකු මට්ටමින් හැම බැංකුවක් මේ වෙනකොට විශාල ප්‍රමාණයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය දීමෙන් ඉන්න හැම බැංකුවක්ම වාගේ. මොකද උන්ගේ ඉලක්කය තියෙන්නේ මේක තමයි රටේ ඉලක්කය කියන එක. ඒ හින්දා ඒක වැඩි දියුණු කරගනිමින් ඔවුන් ඊට අමතරව එකයි මම මුලින්ම කිව්වේ
අපේ තියෙන වැඩසටහන් රාශියක් එක්ස්පෝර්ටර් ප්‍රාදේශීය මට්ටමේ හඳුනා ගැනීම, ඔවුන් ඊට පස්සේ හඳුනාගෙන උන්ට අවශ්‍ය කරන දැනුම ලබා දීම, ඔවුන් ඊට ලංකාවේ ජාත්‍යන්තර වෙළඳපොළ අරන් යාම. අපි මේ වසරේ විතරක් අරන් යනවා ලංකා රටවල් කීපයකට ඔය වෙළඳ ප්‍රදර්ශනතා අපි කණ්ඩායම් 39ක්. ඒ අරන් යන සුළු හා මධ්‍ය ප්‍රමාණ විසායකයන්. අරන් ගිහලා උඩ ජාත්‍යන්තර වෙළඳපොළ පෙන්නලා මෙන්න මේ වෙළඳපොළ ජය ගන්න පුළුවන් කියන ඉලක්කයක් අපි ලබා දෙනවා. යන හැම කෙනෙකුට අවශ්‍ය කරන දැනුම ලබා දුන්න නිතරම සූදානම් ඉන්නවා. මේ පහසුකම් ලබා ගත යුතුයි. මොකද ගොඩක් අයගේ තියෙන දේ ලංකාවේ කවුරුත් මේක දැනුම කියන එක අඩු ගොඩක් අය හිතන්නේ එක්ස්පෝර්ට් එකක් කිව්වොත් මේකට තියෙන ගොඩක් අපහසුකම් මට යන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළට නේ අපි දැකලා තියෙනවා පොඩිවට ව්‍යාපාර පටන් ගන්න. අද වෙනකොට ඉතා විශාල ප්‍රමාණයක් ලංකාවට විදේශී වෙනමේ ගේන අලුත් තරුණ පරපුර විශාල ප්‍රමාණයක් ඉන්න අපිට හිතා ගන්නත් අමාරුයි. හැබැයි ඔවුන් කියන්නේ මේ වෙනකොට ඔවුන් නිහඬව ලොකු කාර්යභාරයක් ලංකාවට කරමින් ඉන්නවා. රැකියාව දීම, විදේශී වෙළඳපොළ විනිමය ලංකාවට ගේන එක. ඒ වගේම ඔවුන් ග්‍රාමීය ආර්ථිකයට ලොකු දායකත්වයක් ලබා දෙමින් ඉන්නවා. එහෙනම් අපරාධ සංවර්ධන මණ්ඩල අපි කියන්නේ හැම කෙනෙක්ම එන්න අපරාධ සංවර්ධන මණ්ඩලය අපි සියලුම නිලධාරීන් ඕනෑම අවශ්‍ය කරන සහායක ලබා දීලා ලංකාවේ ඉදිරි ශේෂ්ත්‍රයට යාම සඳහා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම හිතන ඔබතුමා අවස්ථාවක් දෙයි අපි සැලසුම් කියන්න කියලා හිතනවා. අපිට වැඩි වෙලාවක් නැහැ සැලසුම් කෙටියෙන් කියන්න සහ ඔබතුමන්ව සම්බන්ධ කරගන්න පුළුවන් අංකයකුත් මේ වෙලාවේදී කියන්න නව ව්‍යවසායකයෙකුට අපනයන කරුවෙකුට වැදගත් වෙයි. ඔව්. අපනයන විශේෂයෙන්ම අපනයන කරුවන්ට අපේ ප්‍රාදේශීය කාර්යාලය තියෙන්නේ නවම් මාවතේ. ඊට අමතරව අපිට ඕනෑම කෙනෙකුට අපේ පුළුවන් අපි හෙල්ප් ඩෙස්ක් එකක් තියෙන සාමාන්‍ය මේ ශේෂ්ත්‍ර සම්බන්ධ වෙන්න. ඒ හෙල්ප් ඩෙස්ක් එකට සම්බන්ධ වෙලා අපිට ඊමේල් එකක් එවලා ඒ හරහා අපිට අවශ්‍ය හැම කෙනෙකුට අපි පහසුකම් ලබා දෙන්න. අමතරව අපේ දුරකථන අංකයක් තියෙනවා 01123714 කියන දුරකථන අංකය ඔස්සේ අපි සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඕනෑම වෙලාවක අපේ සංගঠন මණ්ඩලයේ වෙබ්සයිට් එක බලන්න. අපි ගොඩක් අය දැනුවත් වෙලා තියෙන්නේ. අපේ නිතරම හැම අපි වෙබ්සයිට් එක, අපේ Facebook එක, ඊට අමතරව පත්‍ර දැන්නින් අපි දාන අපේ දුරකථන තොක්කේ හැම දෙයක්ම අපි ජනතාවට විවෘත කරලා තියෙන්නේ සම්බන්ධලා වැඩ කරන්න. අවසාන වශයෙන් ඔබතුමාට කියන්න අපේ ජාතික අපනයන සංගঠন සැලැස්ම ඉතා වැදගත් වෙනවා. ජාතික අපනයන සංගঠন සැලැස්ම අපි හැදුවේ මම කිව්වා කල්පහුගිය මාස 10ම සැලසුම් කරලා හදලා තියෙන්නේ මේ ලංකාවේ බිලියන 15ක ඉලක්කය බිලියන 36කට අරන් යාම සඳහා අවුරුදු 5ක් ඇතුළත. දැන් මේ වසරේ ඉඳන් අපි 110ක වර්ධනයක් ලංකාවේ කොහොමවත් ලබා ගන්න වෙනවා. අපිට ඒකට දෙන්න බෑ එක්ස්කියුසස් දෙන්න බෑ. ඉලක්කය ලබා ගන්න වෙනවා. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය කරන බලපෑම රජයට දෙන්නත් වෙනවා. අපිට අපනයන කරුවන්ටත් අපිට දෙන්න වෙනවා. මොකද රජයෙන් සමහර තැන්වල අපි දැකලා තියෙනවා විශාල ප්‍රමාණයේ මුදල් අපි යටිතල පහසුකම් වලට වෙන් කරනවා. මේක කවුරු වෙනුවෙන්ද? මේ පහසුකම් අපි ලබා ගත්තු අපනයන කරුවන්. එයන් ජාතික අපනයන සංගঠন සැලැස්ම ඉලක්කය තමයි අපේ තිබු ලංකාවේ සාම්ප්‍රදායික අපනයන ඔබට ගිහිල්ලා අපි නව ශේෂ හඳුනගන්න ශේෂ රාශියක්. උදාහරණයක් වශයෙන් අපි මිනරල් බේස් එක්ස්පෝර්ට් එක දැන් අපි කරන්නේ රෝ විදියට. ඒක වැලියු ඇඩිෂන් කරලා ලංකාවෙන් එළියට අරන් යන එක. දෙක තමයි ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් කියන ශේෂ්ත්‍ර. ලංකාවේ තියෙන භූගෝලීය පිහිටීමත් එක්ක ලංකාවේ අපනයන වැඩි දියුණු කරන්න පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් එකක් හැටියට. කියන්නේ අපේ ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් හබ් එකක් හැටියට. ඒ අනුව මේක පාවිච්චි කරලා මේකෙන් බිලියන 3-4 ඉලක්කයක් ඉක්මනටම යන්න පුළුවන්. දැන් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම හබ් ඔපරේෂන් ලංකාවේ පටන් ගන්න ආනයනය කරලා ලංකාවේ වැලියු ඇඩිෂන් කරලා రీ එක්ස්පෝර්ට් කරන්න. ඒ වෙනුවෙන් දැන් සැලසුම් හදලා තියෙනවා. ඊළඟ තමයි ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික අංශය. දැන් අපිට වාර්ෂිකව ඩොලර් මිලියන 500ක ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි අපි දකිනවා ලංකාවේ තියෙන ශ්‍රම සම්පත අපේ තියෙන දක්ෂතාවය මත විදේශීය ගැනුම්කරුවෝ කීපයක් සම්බන්ධ වෙලා මේ කියන වෙළඳපොළ බිලියන 1කට අරන් යන එක. ඉදිරි අවුරුදු කීපේ. ඊළඟට තියෙන ලංකාවේ අපි කියන ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ආහාර පාන වර්ග කියලා කියන්නේ පසුගිය වසර විතර ඩොලර් මිලියන 600ක් ආවා. අපි දකිනක මාසපතා 120ක වර්ධනයක් තියෙනවා. ඔයාලට හිතෙන්න මට පුළුවන් තැඹිලි ගෙඩියක් අපනයන කරන්න පුළුවන්. මට පුළුවන් තව කෙනෙක් ප්‍රොසෙස් කරලා ඩ්‍රයි ෆුඩ් අපනයන කරන්න. ඒ වගේ මේ ශ්‍රේෂ්ඨ ලොකු ශ්‍රේෂ්ඨයක් දැනට. ඒ ශ්‍රේෂ්ඨ බලාපොරොත්තු ඉස්සරහට තවදුරටත් ප්‍රචලිත කිරීමට ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන තොරතුරු තාක්ෂණ ඔබතුමා ප්‍රශ්නේ තොරතුරු තාක්ෂණ ප්‍රමුඛතම කාර්යසාධක ඒකත් අපේ බලාපොරොත්තුව තමයි ඉදිරියට තව දියුණු කරන්න. ඒව ලංකාවේ තියෙන කුළුබඩු. මොකද අපේ තියෙන බහන්න කුළුබඩු ප්‍රමාණය තවදුරටත් ස්පයිසස් වැලියු ඇඩිෂන් කරලා ජාත්‍යන්තර වෙළඳපොළ අරන් යාමක් හා මැණික්කා සරණාභරණ ශ්‍රේෂ්ඨය. හා රබර් ශ්‍රේෂ්ඨය. ඒවා රාශියක හඳුන්වන තියෙන ප්‍රයොරිටි සෙක්ටර්ස් හැටියට මේ ශ්‍රේෂ්ඨ අපි වැඩි දියුණු කිරීමේදී ශ්‍රේෂ්ඨ වල වැඩි දියුණු කරනවා වාගේම වැඩි දියුණු කරන්න වෙන නම්බර අපිට වැඩි වෙන බහන්න ප්‍රමාණය වැඩි. අපිට වැඩි වෙන බහන්න ප්‍රමාණය වැඩි වෙනකට පුළුවන් රටට පුළුවන් අපිට පුළුවන් තව රටවල් කීපයක් එක්ක වෙළඳ විසුම් වලට යන්න. ලංකාවේ මෙන්න මේ බහණ්ඩේ තියෙන මේක ගන්න. ඉතින් අපි අලුතෙන් බහන්න රාශියක් හැදිය යුතුයි. ඒක හදලා අපේ තියෙන තව මේක ක්‍රියාත්මක කරන ආයතන කීපයක්
විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය, මිනිස්ට්‍රි ඔෆ් ට්‍රේඩ් එක, මිනිස්ට්‍රි ඔෆ් ඉන්ඩස්ට්‍රීස්, කෘෂිකර්ම අමාත්‍යාංශය, අපේ එන්වයරන්මන්ට් මිනිස්ට්‍රිය ඔක්කොම එක්කහුවලා විදේශකට අමාත්‍ය ඔක්කොම එක්කහුවෙලා මේ කියන අපහසුකම් අපි අයින් කරලා ඒ වෙලඳපොළ අපි දිනු කරන බලාපොරොත්තුවක් වෙනවා. සමස්තයක් වශයෙන් කරත් ඕක තමයි සැලසුම් තියෙන්නේ. ඉතින් බොහෝ සැලසුම් දැන්ට හදලා ඉවරයි. ඉතින් මේකට විශේෂයෙන්ම කිව් යුතු ශ්‍රී ලංකා රජයේ තියෙන මේ දැක්ම එක අපි අපරාධ සංවර්ධන මණ්ඩලය විතර අපි කියන නව රජයේ ඉතා පැහැදිලි දැක්මක් තියෙනවා. අපරාධ ශේෂ්ත්‍රය දිනු කළ යුතුයි කියලා. මුතුමා කවුරුත් දැකලා ඇති කොහෙ බැලුවත් හැම අවස්ථාවකම දෙන්නේ අපරාධයට මූලිකත්වය දෙන්නේ. පසුගිය දාපු තෙල් ප්‍රශ්නේ තෙල් අර්බුදයේදී අපි කර්මාන්ත අමාත්‍යාංශයේ විදිහට ඒ වගේ අපි ජනාධිපති තිබු සාකච්ඡා හැටියට රජයේ මූලික අවස්ථා දුන්නේ නැහැ. අපරාධ ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන ප්‍රමුඛතාවය දෙන්නේ. ඒ අවශ්‍ය කරන තෙල් ටික, කෝටා ටික, ගේන්න ගන්න ටික. ඉතින් පහුගිය ටිකේ අපි කවුරුත් කම්ප්ලේන් ආව අඩුයි. අපිට තෙල් හම්බුන්නේ නැහැ. අපේ රටේ නිෂ්පාදන අඩු වුණා කියලා නෑ. ඒ ශේෂ්ත්‍ර අපි රජයේ විතර හරි අවශ්‍ය මැදිහත් වෙලා ඒ සැලසුම් ටික ගත්තා. ඒ වගේම තමයි මේ ඉලක්කය අපිට ප්‍රාදේශීය මට්ටමින් අරගෙන මේ අවුරුද්දේ අපිට ඩොලර් බිලියන 19කට ඩොලර් බිලියන 20කට ගියොත් යන්න පුළුවන් අපේ ඉලක්කය. ලංකාවේ කියන ආර්ථිකයේ තියෙන සිතියම සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් ඔබ කියපු දැන් සමාවක් නෑ 10%කට යන්න ඕන කිව් එකේ ප්‍රමාණය ඩොලර් බිලියන 20ක්ද? ඩොලර් බිලියන 20ක්. ඩොලර් බිලියන 19ක 20කට යයි කියලා බලාපොරොත්තු තියෙනවා. ඒ වෙනුවෙන් අපි බලාපොරොත්තු තිබේ එක්ස්පෝ එක මේ අවුරුද්දේ තියන්න. නමුත් මැද ප්‍රතික තියෙන යුද්ධමය තත්ත්වයක් එක්ක අපිට ගැටලුවක් දැන් තියෙනවා ලංකාව. ඒ තමයි සමස්ත අපනයනයෙන් අපිට මැද ප්‍රතික කලාප වලට යනවා 8% ප්‍රමාණයක්. මුල් ටික අපිට ගැටලු ටිකක් මේ ටිකේ කියන බලපෑමත් එක්ක නැව් ගාස්තු වැඩිවීම, ඉන්ෂුරන්ස් ගාස්තු වැඩිවීම හරහා එමුති අපහසුතාවයක් තියෙනවා. හැබැයි මේ දේවල් දැන් අඩු වෙමින් මොකද මේ අපිට විතරක් නේ සමස්ත අපනයන ප්‍රජාවට මුහුණ දෙන දෙයක් ලෝකේ. හැබැයි මේක निराකරණය කර ගනිමින් ලංකාවේ අපනයන තරංකාරිතය වැඩි දියුණු කර ගනිමින් අපි ජාතික වෙළඳපොළට ගිහිල්ලා ඒ වෙළඳපොළ ජය ගනිමින් මේක ඩොලර් බිලියන 19ක ඉලක්කයට ගියාට පස්සේ ලංකාව මේ අවුරුද්දේ අපේ තියෙන හැම කෙනාගේ අවධානය අපනයන ශේෂ්ත්‍රය ඇවිල්ලා ගොඩක් දෙනෙක් අපරාධ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වන ආයතන මොනවද කරන්නේ? ආයතනවල අනාගත ඉලක්කයන් මොනවද කියන එක තමයි අපි මේ DJI Talk වැඩසටහනේදී කතා කරේ. අද අපි කතා කරේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිද්ධ වෙන දෑ පිළිබඳව. ඉතින් මේ සඳහා අපි ආරාධනා කළා DJI Talk වැඩසටහනට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතාට. ඉතින් එතුමන්ටත් බොහොම ස්තුතියි මේ වැඩසටහන සමග සම්බන්ධ වූාට. අපි ඉදිරියටත් මේ DJI Talk වැඩසටහනෙන් මේ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායක වන ආයතන ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එවැනි වැඩසටහන් කීපයකින්ම ඉදිරියේදී හමු වෙමු.